තියෙන්නේ 1070 8GB graphic card එකක්. Audio Jungle. MSI brand එකේ gaming X card එක. Guys, Korean වලින් import කරපු graphic card ඔයාලගේ අතර එන්න කලින් ලොකු process එකක් තියෙනවා කරන්න. අද මොකද්ද උතන වෙන්නේ? දැන් බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. අපි දැන් මේ graphic card එක මේ සර්විස් කරන්න තමයි යන්නේ. අපි බලමු මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා. black paste එක ගන්නවා. MSI brand එකේ මේ original sticker එකක්වත් remove කරලා නැහැ. මේක 8GB graphic card එකනේ. මේ තියෙන්නේ මේකේ virtual memory chip ටික. මේක 8GB හැදෙන්නේ මෙන්න මේ අටෙන් තමයි. මේ තියෙන්නේ මේකේ main processor එක. දැන් මේ බලන්න. මේක අපි දැන් සර්විස් කරන්න ගලවපු ඉන්න හොඳයි. මේකේ compound ඇත්තෙම නැහැ. දැන් අපි සර්විස් එකේදී මේකේ compound ටික අලුතෙන් දානවා. දැන් මේකේ compound එක change කරගන්න යන්නේ. බාන් මේ Arctic band එකේ MX4 එක දාන්න හොඳම compound එකක් තමයි දාන්නේ. ඒ වගේ thermal pad දෙනවා. දැන් මේ thermal pad උත් මේ ටික හරි නැත්නම් අපි මේ ඔක්කොම change කරලා තමයි දෙන්නේ. අපි දැන් මේ කාඩ් එක සර්විස් කරගෙන ඉවරයි. ඉතින් ඔයාලත් graphic card එකක් buy කරද්දී සර්විස් කරලාද තර්මල් මාරු කරලාද කියලා බලලා ගන්න. ඊට පස්සේ අපි මේ කාඩ් එක දවස් 3ක් විතර ගේම්ස් ප්ලේ කරලා performance test එකක් කරලා තමයි කස්ටමර්ට සෙට් කරන්නේ. එහෙනම් ගේම් ප්ලේ එකක් කරන් බලමු. But they got a window to give us air support. The JTAC current, huh? You know it. Let's get him away from our servers. Got a laser designator ready to go? ඉතින් මේ graphic card එක මාස 4ක වගකීමක් සහිතව රුපියල් 52000ක මුදලකට ඔයාලට අපෙන් ලබා ගන්න පුළුවන්. ඔයාලට මේ graphic card එක අපේ shop එක visit කරලා මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ලංකාවේ කොහේ හිටියත් cash on delivery මගින් පිටත්තම ගෙන්න ගන්නත් පුළුවන්.